මේක හරියට කියන්නේ මේ බලන්න. ජාතිවාද හැමෝම අහනවා කොන කපලාද දෙන්නේ තම්බයාගේ කොන කපලා. ඇයි කොන කපන්නේ? ඔය මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔන්න ඔහම තියෙන්නේ කොන කැපුවාම. කියන්නේ දැන් මේ ඔය සිංහලෙන් කියන්නේ පෙරහම ඉවත් කරනවා. ඕක තමයි පෙරහම. ඉතින් ඕක පෙරහම ඉවත් කරන්න ඉස්සෙල්ලා තියෙන්නේ මෙන්න බලා ගන්න. ඔන්න ඕම ආත්මය තියෙන්නේ. ඔන්න ඕම. මේක මුත්‍රා යන තැන. මෙතනින් මුත්‍රා යන තැන. මෙන්න පෙරහම. මේක ඉතින් අර ඉන්නවා ඔස්තමාම කියලා කෙනෙක්. මෙන්න මේ කෑල්ල මේම ඉස්සරහට රබර් එක වගේ ඇදලා අරගෙන මෙතනින් කපලා අතෑරියක පුවම මේක ටක් ගාලා රිවර්ස් ගියර් එකට යනවා. ඊට පස්සේ කොහොමද යන්නේ මේ පෙරහම ඉවත් කරනවා කියන්නේ මේව තියෙන්නේ. මේක කපන්න ඉස්සර තියෙන්නේ මෙහෙම. මුත්‍රා ඇවිල්ලා මෙතනත් පිරලා මේකට කියන්නේ රාජ්‍ය පොල් කුඩු සංස්ථාව. මේක ඔක්කොම පොල් කුඩු වැඳලා තියෙන්නේ. ඉතින් මේක හරි ගඳයි. මේක නිකන් රිවර්ස් ගියර් එකට දැම්මට පස්සේ මේක ඇල්ල හරි ගඳයි. අල්ලා බලනවා සමහර බොම්බිලි කරවල ගඳටත් පිළිගන්නවා. උද්ද ගඳලා ජියුරිටික් ඇසිඩ් කියලා කියන මේක 62. ඉතින් හරි මේක මෙන්න මේක තමයි මේ තියෙන්නේ. මේක මේම ගත්තා. මේ රිවර්ස් එක දැන් මෙතන තියෙන පොඩි මේ රින්ග්ස් වගේ තියෙනවා නේද? මේ මම තේනවා ඒක දියලා. හරි ලස්සනයි. ඉතින් මේක තමයි ඔය දැන් බලවලු වගේ පේනවානේ. පෙරම ඉවත් කළා. දැන් මෙන්න මේ තමයි පොල් කුඩු බැදින්නේ. ඒක හරි ගඳයි. ඉතින් තම්බිලා මොකද කරන්නේ? ඔය තම්බි කොන කැපුවා කියන්නේ වෙන එකක් නෙවෙයි. මේකට කිරිත්තම් කරනවා කියලා කියනවා. කොන කපනවා කියලා සිංහල මිනිස්සු කියනවා. ක්‍රිස්තියානි කට්ටිය කියනවා ජේසුස් වහන්සේගෙත් කපලා තියෙන්නේ චර්මච්ඡේදනය කියලා. ඉතින් තව කම්පියුටේෂන් කියලා කියනවා. සිංහලෙන් චර්මච්ඡේදනේ ඉංග්‍රීසියෙන් ලතින් කම්පියුටේෂන් කියලා කියනවා. ඉතින් අපේ සිංහල මිනිස්සු කියනවා තම්බිනාන පయ్య කපලා කියලා. කොන කපලා. ඕක තමයි ළමයා කතන්දරේ. ඇයි මේක වන්නේ මේ කෑවම මුන්නේ මේ පොල් කුඩු බැඳිලා විස බීජ එකතු වෙලා. ඉතින් හැබැයි ඉතින් අර අනිත් දේවල් වලටත් ඉතින් සෙක්ස් ෆීලිං වලට අරකින් එකක් වදිනකොට මේකෙන් 10ක් වදිනවා වගේ සැප. ඕක තමයි කතන්දරේ. ඒක ඔය බලා ගන්න මොකද්ද ඔය පෙරහම ඉවත් කරනවා කියන්නේ ඔන්න ඕක තමයි. හොඳට ගහ ගන්නකෝ.